දැක බලා ගන්නා අපේ කාර්ය මණ්ඩලයේ මහත්වරුන් ප්‍රමාණ කරන ලබනවා. පිටපසට ගමන් කිරීමේදී පිටපසට භාගත හඳුනා ගැනීම සඳහා මම උපකාරී කරගන්න ලබන්නේ මේ කාර්යය. ඉතින් මේ දැන් අපේ මේ නරඹන්නන්ට වගේම අපිට ගුණ අපූර්වට කුල්සියලි පස්සේ කියලා මෙන්න මේ වාදෙන්න පුළුවන් කියලා. ඔබගේ ඔලුසුම් මතන සම්මාදය ලබා දෙමු. අපේ යකට කීයක් තියෙනවද? පහයි නේද? බලන්නකෝ අපේ මේ අලියාලා මොකක්ද මේ කියන්නේ කියලා. එයාගේ අතේ තියෙන යකට තියෙනවා. ආසියානු වල සහ අප්‍රිකානු වල කියලා. ආසියානු වලදී ඉදිරිපාදයේ යකට පහසු පිටපත පාදයේ යකට හතරකුත් එක්ක ඔක්කොම මේකට 18ක් තමයි තිබ්බේ. ඒකට අප්‍රිකානු වලදී කියලා ඉදිරිපාදයේ යකට හතරකුත් පිටපත පාදයේ යකට තුනකුත් එක්ක ඔක්කොම මේකට 14ක් තමයි තිබ්බේ. ඒ වගේම තමයි ආසියානු වලදී ගහනකට කිලෝග්‍රෑම් 3000ක් පිළිවෙලට කිලෝග්‍රෑම් 5000ක් වගේ බරකින් වෙනවා. අප්‍රිකානු වලදී ගහනකට කිලෝග්‍රෑම් 5000ක් පිළිවෙලට කිලෝග්‍රෑම් 7000ක් වගේ බරකින් වෙනවා. අපේ අලියා වලට අනිසෙල්ලම් කරන මහන්සිය විතරක් නෙවෙයි ඉතින් මේ සූදානම පොඩ්ඩක් පිළිවෙලට ගන්න. සීරපාලන කටුකටේ සතුම කාලයක් උදාගන්න ලැබෙනවා. සායකට තුලක් වගේ විකාශක කරනවා. ඒ තමයි විරෝධී අලියතුන් තමයි මෙන්න මේ ආකාරයට උඩ දින හතරක් දාගන්නේ. මේගොල්ලෝ රෝගී වෙන අවස්ථාවක නම් ජීවිතේ ඉන්න දහකට වාර වෙනවා තමයි දාගන්නේ. ඒ මොකද මේ කිලෝ 3000 තරම් බර ශරීරය සම්පූර්ණ තියාගෙන පිට ගන්නවා කියන නිසා. ඉතින් බලන්නකෝ අපේ දෙවියන් සත්වෝද්‍යානයේ අලියානේ හරිම විරෝධිමත්. හරි අපෝරේට බිමකට නිදන් ඉන්නවා. ඉතින් මේ අපේ මාධවී අලියානවා දැන් කියන්නේ ඔබ රාජ්‍යයේ ඉන්න සමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරය. අලියා කියලා කියන්නේ රාජ්‍ය වශයෙන් ජීවත් වෙන සත්ත්ව කොටසක්. මේගොල්ලෝ මේ රාජ්‍යය මාතෘකාවට වෙනවා. ඉතින් බලන්නකෝ ශරීරයේ සමබරතාවය හරි අපූර්වට පවත්වගෙන නැතිවෙන හැටි ඔබගේ උණුසුම් මට්ටම සම්මාදය ලබා දෙමු. මෙවැනි උරියල් සම්මාරතාවල් ස්වභාවික පරිසරයේ තුල ජීවත් වන අලියතුන් තුළද අහඹ ලෙස දැක බලාගෙන මේ හැකියාව තියෙනවා. අපි දැන් ඔයාලට ගණන් පාඩමක් කියලා දෙන්න යන්නේ. අප බලමු අලියගේ උණුසුම් මට්ටමක උසම වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම මේක කරන්නේ. මුලින්ම අලියගේ ඉදිරි පාදයේ වටක් ප්‍රමාණය මැනගෙන ඊට පස්සේ එන අගය දෙකෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරේ තමයි අලියගේ උණුසුම් මට්ටමක උස වෙන්නේ. ඔයාලා කලකට අලියගේ අලියගේ ඉදිරි පාසල කියලා දැක්කදී මෙන්න මේ ක්‍රමයේ මගින් ඔයාලට පුළුවන් ඒ අලියගේ උස ගණනය කරගන්න. මේ නිරෝධනය ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විසින් අනුගමනය කරන සම්මත නිරෝධනයක් වෙනවා. අපේ ලංකාවේ ඇතනම් අලිය කියලා කියන්නේ අරුම කුකුළු සතෙක් නෙවෙයිනේ. ඈත අතීතයේ ඉඳලම රජතුමාගේ මංගලමත්ය විදිහට තෙන්හල් ගමන් වලට වගේම බාහිර සිලගෙනයන්වත් භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ අලුතින් ආපු අංග සූත්‍ර නිසා මම මේ දේවල් කරගන්නට ආදෙන්නා සාමාන්‍යයෙන් වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලාගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් මේ අපේ අලියාලෝ පෙන්නන්නේ
කොටයක් අරගෙන යන විදිහ. මෙයාගේ කරකට කිලෝග්‍රෑම් 350ක පමණ බරක් විසිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවද අපේ මේ අනියාරුවා කොටේ අරගෙන යන ආධාරකේ මොකක්ද කියලා? ඒක අපි හඳුන්වන්නේ වෙනුව නමින්. වෙනුව භාවිතා කරන්නේ ඔවුන්ගේ දත්වලට වෙන හානිය අවම කරන්න. වෙනුව සකස් කරලා තියෙන්නේ සිතුල් නිදි ආධාරයේ. අලින්කුගේ ඉපතේ සිට මරණය දක්වාම දත්වාර 6ක් වෙනවා. ඒ උදාහරණයේ දෙවන දත්තිගලය වන තුන්වෙනි දත්තිගලය විකසනය වෙලා තමයි ගල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දිනුවකටම ගලෙන්නේ ඇතුන් දීපදන්තු ආයන නමින් හඳුන්වනවා. අපේ කුංචි දූල පුතාලා වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ විවිධ ක්‍රීඩා කරලා තියෙනවා නේද? ඒ වුණාට ඔයගොල්ලෝ දැකලා තියෙනවද අයියෝ නෙට්බෝල් සෙල්ලම් කරනවා? නෑ නේද? ඔන්න බලන්නකෝ අපේ අයියාලා නෙට්බෝල් සෙල්ලම් කරනවා තියෙන්නේ. ඒ තමයි උත්සාහය සාර්ථකයි. අපි බලමු ඒකේ උත්සාහය. ඔබගේ විසුමත් සම්මාදයෙන් අපි දිනපත් කරමු. දෙවන සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස පන්දුවම කරනවා. අපි බලමු ඒකේ ඊළඟ උත්සාහය සාර්ථක වෙයිද කියලා. තුන්වෙනි උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලකුණු තුනක් රැස් කරගන්නවා මේ අවස්ථාවේ. අපිත් ආහාර ගන්නවා. ඉතින් මේ දෙන්නම සූදානම් වෙන්නේ අපි අනිවාර්යයෙන් කොහොමද ආහාර ගන්න කියලා. සාමාන්‍ය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දිනකට අනුකට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ආහාරවලට තොල්ලතු, පිටුල්ලතු, කොස්කොල, එළවලු වර්ග, පළතුරු වර්ග වගේ ධාන්‍ය වර්ගත් අන්තර්ගත වෙනවා. ඉතින් අපිට පේනවද අනිවාර්යයෙන් මේ හොඳය? මානව ශරීරයේ තියෙන සුළුසෙයික අංගයක් විදිහට මේ හොඳවල හඳුන්වන්න පුළුවන්. මේ හොඳවලේ ක්‍රියාකාරීත්වයට මාංශ පේශී ලක්ෂයක් පමණ දායක වෙනවා. ඒ වගේම තමයි මේ හොඳවල නිර්මාණය වෙලා තියෙන්නේ උඩුකලක් නාසයක් පිටට පුදුලින්න පුළුවන්.